කොහොමද වෛරය අතාරින් සෙන් කතාවක තියෙනවා බිරිඳ මැරුණට පස්සේ ස්වාමියා හාමුදුරු කෙනෙක් එක් කරගෙන ඇවිල්ලා පිරිත් කියනවා පින් අනුමෝදන් කරන්න මේ ඔය ඇත්තෝ ගැන කියන්න පිරිත් කියලා ඉවර වෙලා හාමුදුරුවන්ට කියනවා මේ පින් දෙන්න කිව්වට පස්සේ හාමුදුරුවෝ අතින් කියවුණා මේ සේරටම පින් සිද්ධ වේවා කියලා අර මනුස්සයා ඩක් ගාලා නැගිටලා කියනවා සේරටම දෙන්න බෑ බිරිඳට විතරයි දෙන්න ඕන කියලා මොනවාද පින් හාමුදුරුවෝ දන්නා જાති කියලා පහදනවා නෑ එහෙම නෑ සේරටම දුන්නට අඩුවක් වෙන්නේ නෑ සේරටම දෙන්න හැබැයි අල්ලපු ගෙදර එක්කෙනාට දෙන්න එපා කියනවා ඒ මනුස්සයාගේ නම කියලා කියනවා එයාට නොදී අනික් සේරටම දෙන්න කියලා අපෙත් මේක නෙමෙයිද තියෙන්නේ ඔයත්තන්ට සේරටම දෙන්න ඔය ඇත්තෝ අතේ මොකක් හරි තිබ්බොත් කවුරු හරි කෙනෙක් ඉන්න ඔය ඇත්තෝ ගාව කාට දුන්නත් අරකට දෙන්නේ නැහැ කියලා කියන්නද කාට කිරුවත් ඔවුන්ට කරන්නේ නැහැ කියලා එකක් නැද්ද ඔවුන්ට කිරුවට වැඩක් නැහැ කියලා එකක් නැද්ද දැන් කොහොමද වෛරය නවත්තන්නේ කෙරුවට වැඩක් නැහැ කියනම කෙනාට තමයි කරන්න වෙන්නේ ඒ මනුස්සයාට කෙරුවොත් තමයි වෛරය නවතින්නේ පුරුදු වෙන්න කවදානම් ආය මේ තෙරුවන් වැඩ ඉන්න භූමියක පස්පා ගන්නද කවදානම් ආය මේ මහ පොළොවේ ගැටෙන්නද මේ ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න භූමියේ ඉඳන් පින්නතුනේ අදිෂ්ඨාන කරන්න හෙට ඉඳන් නම් වෛරක්කාරයෝ තියාගන්න එපා